සෝෂල් මීඩියා පාවිච්චි කරනවා මේ දේ දැක්කතුවා සෝෂල් මීඩියා වල ලයිව් ඉද්දී නැත්නම් ආයි රිෆ්‍රෙෂ් කරද්දී වගේ මේ දැන් තිබ්බ බටන් එක ඊළඟ වෙලාවේ බටද්දී වෙනස් වෙනවා. ඒක වෙන්නේ මෙහෙම. දැන් සෝෂල් මීඩියා වගේ platforms අපිට ඩෙවලොප්මන්ට් කරන්න අප්ඩේට්ස් දෙන්න වුණාම ඒවා අපිට නවත්තන්න බෑ ඇත්තටම. ඒවා නවත්තන්න නැතුව ඒගොල්ලෝ කරන්නේ අදාළ ඩෙවලොප්මන්ට් එක හෝ අලුතෙන් එකතු වෙන ෆීචර් එක හෝ අයින් කරන ෆීචර් එක අදාළ යූසර්ස් ලගෙන් 100ට විතර දීලා ටෙස්ට් කරනවා. ගොඩක් වෙලාවට ඔයා දැකලා ඇති ඔයාට ඇවිල්ලා තියෙන අප්ඩේට් එක යාළුවට ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ තෝරගත්ත යූසර්ස්ලා ප්‍රමාණයකට ඒ ෆීචර් එක දීලා ටෙස්ට් කරලා ඒ වගේ හොඳ නරක බලලා ඩෙවලොප්මන්ට් කරන්න ඕන නම් ඒවා හදලා තමයි ඊළඟට මුළු ඇක්ටිව් යූසර් බේස් එකටම දෙන්න. මේ වගේ ඔයා නොදන්න සෝෂල් මීඩියා ගැන දේවල් දැනගන්න මාව ෆලෝ කරන්න.